හොඳයි. අද අපි කතා කරමු අපි හැමදාම කරන ඒත් හරියටම තේරුම් අරගෙන නැති දෙයක් ගැන. ඒ තමයි පණිවිඩයක ගමන. එහෙමත් නැත්නම් අපි මේ කියන sannivedanaya. අපි හැමෝටම හොදද හුරුපුරුදු ප්‍රශ්නකින්ම පටන් ගමු. ඇයි අපි එක දෙයක් කියද්දි අහගෙන ඉන්න කෙනාට හාත්පසින්ම වෙනස් දෙයක් තේරෙන්නේ? ඇතරම මේක වෙන්නේ කොහොමද? ඉතින් මේ sannivedanaya කියන එක හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම බලන්න ඕනේ ඒකේ ඇත්තම ඉලක්කය මොකක්ද කියලා. ඒකේ කතාව පටන් ගන්නෙ හුඟක් ඈත අතීතයෙන් මේ වචනේ හැදුණු තැනින්මයි. මේ අපි කතා කරන communication කියන වචනේ හැදිලා තියෙන්නේ ලතින් භාෂාවේ communis කියන වචනෙන්. communis කියන්නේ පොදු බවක පත් කරනවා කියන එක. ඉතින් sannivedanයේ ඇත්තම අරමුණු තමයි මනස් දෙකක් අතරේ එකම ඒ කියන්නේ පොදු අදහසක් ඇති කරන එක. මේ උදාහරණය බලන්නකෝ. හිතන්න මගේ හිතේ තියෙනවා රතු මල් පොකුරක් ගැන අදහසක්. ඒත් මම මේක කියද්දි අහගෙන ඉන්න කෙනාගේ හිතේම වෙන්නේ සුදු මල් පොකුරක් නම් මොකද වෙන්නේ? අන්න එතන පොදු අදහසක් නෑ. ඒ කියන්නේ sannivedanaya අසාර්ථකයි. හරියනම් කොහොමද මේ අදහසක් එක මනසකින් තව මනසකට ගමන් කරන්නේ? අපි දැන් බලමු එක පණිවිඩයක් යන සම්පූර්ණ ගමන මොන වගේද කියලා. මුලින්ම ඉන්නවා sannivedakaya. එයාගේ හිතේ අදහසක් තියෙනවා. හැබැයි මේ අදහස ඒ විදිහටම යවන්න බෑ. ඒක නාලිකාවක්, ඒ කියන්නේ මාධ්‍ය කරා යවන්න පුළුවන් විදිහේ පණිවිඩයක් බවට පත් කරන්න ඕනේ. මේකට තමයි අපි තාක්ෂණිකව කියන්නේ සංකේතනය කියලා. හිතේ තියෙන අදහසක් වචන, රූප, එහෙල නැත්නම් ඉරියව්වලගේ බාහිර සංකේත බවට පත් කරන එක. හරිම සරලයි. උදාහරණයක් විදිහට අපිට බඩගිනි වනකොට දැනෙන හැඟීම මට බඩගිනි කියන වචන වලට හරවන එක තමයි මේ සංකේතනය කියන්නේ. හැබැයි පණිවිඩයේ යව පළියට මේ ගමන ඉවර වෙන්නේ නැහැ. ඒක ගමනාන්තයට යන අතරමඟදී මේ ගමන කඩාකප්පල් කරන්න බලාගෙන ඉන්න දරුණු දුෂ්ටයෙකුටත් මුහුණ දෙන්න වෙනවා. පණිවිඩය දැන් ග්‍රාහකයා, ඒ කියන්නේ ලබන්නා ළඟට එනවා. දැන් එයා කරන්න ඕනේ අර කලින් කරපු දේගේ අනිත් පැත්ත. ඒ තමයි විසංකේතනය. ඒ කියන්නේ එයාට ලැබුණු සංකේත ආයමත් තේරුම් ගන්න පුළුවන් අදහසක් බවට පත් කරගන්න එක. අර මම කලින් කිව්ව දුෂ්ටයා මතකද? අන්න එයා තමයි මේ ഘോഷාව. මේ ഘോഷාව කියන බාධකයට පුළුවන් ගමනේ ඕනෙම තැනකදී පණිවිඩය විකෘති කරන්න නැත්තම් සම්පූර්ණයෙන්ම නැති කරන්න. හැබැයි මේකෙදි ഘോഷාව කිව්වම හිතන්න එපා ඒක නිකම්ම සද්ද විතරයි කියලා. ඒක පාරේ වාහන සද්දයක් වගේ භෞතික බාධාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අහගෙන ඉන්න කෙනාගේ හිතේ තියෙන පෞද්ගලික දේවල්, එයාගේ හිතේ දුවන වෙන සිතුවිලි වගේ මනෝවිද්‍යාත්මක බාධාවක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අපි පාවිච්චි කරන වචන පැහැදිලි නැත්නම් අන්න ඒකත් ഘോഷාවක් තමයි. හරි. දැන් අපි යමු මේ මුළු ප්‍රහායිලිකාවෙම අන්තිම ඒ වගේම වැදගත්ම කොටසට. මේකෙන් තමයි මේ එක පැත්තකට විතරක් ගියපු පණිවිඩය දෙන්නෙක් අතර වෙන සංවාදයක් බවට පත් වෙන්නේ. ඒ තමයි ප්‍රතිපෝෂණය. ඒ කියන්නේ ලබන්නාගෙන් ආයමත් යවන්නට ලැබෙන ප්‍රතිචාරය. කවුරුවර කියන දෙයකට ඔළුව වනන එක, ටෙක්ස්ට් එකකට රිප්ලයි කරන එක, ප්‍රශ්නයක් අහන එක, මේ ඔක්කොම ප්‍රතිපෝෂණය. අන්න ඒකෙන් තමයි මේ සම්පූර්ණ sannivedana වලල සම්පූර්ණ වෙන්නේ. ඉතින් මේ මුළු ගමනම දිහා බැලුවම අපිට sannivedanaya ගැන හරිම ගැඹුරු ඇත්තක් තේරෙනවා. ඒ තමයි වරක් කියපු දෙයක් ආයෙ ගන්න බෑ. ඒක ආපහු හැරවන්න බෑ. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. අපිට sannivedanaya නොකර ඉන්න බෑ. අපි නිශ්ශබ්දව හිටියත් ඒකත් ප්‍රබල පණිවිඩයක්. තරහෙන් වගේ මූණ හදාගෙන හිටියත් ඒකෙන් පණිවිඩයක් යනවා. ඉතින් කොහොමඩවත් මේකෙන් ගැලවෙන්න බෑ. ඇත්තරම මේ ගමන මේ ක්‍රියාවලිය තේරුම් ගන්න එක සුපිරි බලයක් වගේ වැඩක්. මොකද දන්නවද? මේ සරලව පේන ක්‍රියාවලිය තමයි මුළු මිනිස් ඉතිහාසයේම හැඩගැස්සුවේ. හිතලා බලන්නකෝ කොච්චර ලොකු ගමනක්ද මේ ඇවිත් තියන්නේ කියලා. මුල්ම කාලේ මිනිස්සුන්ට තිබුණේ අතින් පයින් කරන සංඥා විතරයි. ඊට පස්සේ කතා කරන භාෂාව බිහි වෙනාම ඒක ලොකු විප්ලවයක් වුණා. ඊළඟට අකුරු ලිවීමත් එක්ක අදහස් පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්න පුරුවන් වුණා. අන්තිමට 1450 විතර මුද්‍රණ යන්ත්‍රය ආවට පස්සේ තමයි එකම පණිවිඩයක් දහස් ගාණක් ලක්ෂ ගාණක් අතරේ බෙදා හරින්න පුරුවන් වුණේ. ඒකෙන් මුළු ලෝකෙම වෙනස් වුණා. ඉතින් මේකෙන් අපිට තේරෙන්න වැදගත්ම දේ තමයි අපි කතා කරන හැම වචනයක්ම යවන හැම ටෙක්ස්ට් එකක්ම මේ වගේ සංකීර්ණ ගමනක් යනවා කියන එක. එහෙනම් අවසාන ප්‍රශ්නේ මේකයි. තමන්ගේ පණිවිඩය කිසිම බාධකයක් නැතුව විකෘති නොවි හරියටම ආදාළ කෙනාට ළඟා වෙනවට වග බලා ගන්න අපි මොනවද කරන්න ඕනේ?